皆さんこんにちは。සාදරයෙන් පිළිගන්න ඕනම මගේ channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPTN2 grammar lesson වල lesson number 4. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි ගේ කියන එක. ඉතින් අපි බලමු මේ ගේ කොහොමද වාක්‍යයක් ඇතුලේ දෙන්නේ කියලා. මුලින්ම මේකේ meaning එක එහෙම නැත්නම් තේරුම අපි ගත්තාම මේ ගේ එකතු කරලා අපි වාක්‍යයක් හදනකොට සාමාන්‍යයෙන් අපිට පිටතින් බලලා අපි බලලා දැනෙන හැඟීමක් කාගේ හරි දෙයක් වෙන්න පුළුවන් අපිට දැනෙන හැඟීමක් ගැන විස්තර කරනකොට තමයි අපි මේ ගේ කියන නනි නනි ගේ කියන පැටර්න් එක යොදාගන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් නනි නනි සෝන කංජි. ඒ කියන්නේ ඒ වගේ දැනෙනවා. එහෙම නැත්නම් නනි නනි යෝනි මියරු. ඒ වගේ පේනවා. අන්න වගේ දැනෙන හැඟීමක් ගැන කතා කරනකොට මෙන්න මේ ගේ නනි නනි ගේ කියන පැටර්න් එක අපි යොදා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද ඒක භාවිතා කරන්න කියලා. ඉතින් ඊකේයෝෂි. එහෙම නැත්නම් නාකේයෝෂි. එහෙම නැත්නම් මේෂිනේ නාමපද. ඒ වගේම අරි කියලා වචනකුත් තියෙනවා. අපි බලමු ඊකේයෝෂිත් එක්ක යොදා ගන්නවා නම් මේ ඊ අක්ෂරය අයින් කරලා ගේ එකතු කරනවා. නාකේයෝෂිත් එහෙමයි නා කියන එක නා අකුර අයින් කරලා ගේ කියන එක එකතු කරනවා. මේෂිත් යොදා ගැනීමේදී අපි මේෂි වලට ගේ කියන එක යොදා ගන්නවා. එතකොට මේ අරි කියලා කියන්නේ මේක verb එකක්. අරිමස් කියන verb එක නෙමෙයි. මේක verb එක්කලා විශේෂ දෙයක්. මේක verb එක්කලා යොදා ගන්න බෑ මේ pattern එක. ඉතින් මෙතන මේ අරි කියලා කියන්නේ අරිසෝනා කංජි කියන එක නේ. මොකක් හරි දෙයක් තියෙනවා වගේ පේනවා කියන හැඟීමක් ගැන කතා කරන අවස්ථාවල මෙන්න මේ අරි කියන වචනේත් එක්කලා මේ ගේ කියන එක යොදා ගන්න පුළුවන්. හරි. ඉතින් අපි මේ එකින් එකට වාක්‍ය අරගෙන උදාහරණ වාක්‍ය අරගෙන ඒක විස්තර කරගමු. හරි. එහෙනම් බලන්න පළවෙනි වාක්‍ය කොදොමෝ අතරශී ඔමොචාを見て嬉しげに笑った. අන්න බලන්න කොදොමෝ කියන්නේ ළමයි අතරශී කියන්නේ අලුත් නේද? ඔමොචා කියන්නේ සෙල්ලම් බඩු ටොයිස් නේද? සෙල්ලම් බඩු ඕ මිතේ දැකලා බලලා උරේෂී කියලා කියන්නේ අපිට සතුටුයි කියන එක නේ. ඉතින් උරේෂී කියන එක බලන්න ඊකේ යෝෂි එකක් ඊ අයින් කළා මේ ගේ උරේෂී ගේ කියන එක ගේ කියන එක එකතු කරලා තියෙනවා. එතකොට උරේෂී ගේනි වරත්ත කියන්නේ hina වුණා කියන එක නේ. ඉතින් බලන්න ඒ කියන්නේ මේ සතුටින් hina වුණා කියන අදහස නේද? එහෙනම් ඒක අපිට බලලා අපිට ඒක දැනෙනවා නේ. අන්න ඒ වගේ අවස්ථාවල මේ ගේ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි බලන්න දෙවනි වාක්‍ය කනෝජෝවා失敗しても平気げに笑ってた. බලන්න මේක කනෝජෝවා ඇය失敗しても失敗කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් අපෙන් වැරදෙනවා අපිට නේද? අන්න ඒ වගේ අදහසක්. සිතෙමෝ උනත් වැරදුනත් හේකි මේ හේකි කියලා කියන්නේ නාකේ යෝෂිකක් නේ. හේකි නා කියලා කියනවා නේ. ඒ කියන්නේ අපි ඒක ගණන් ගන්න හේකි ආසර හේකි කියන අදහස. ඉතින් බලන්න නා අයින් කළා ගේ කියන එක එකතු වෙලා හේකි ගේනි. ඒ කියන්නේ ගණන් ගන්න නැතුව ඒක කිනිෂිනායිද නේ. කිනිෂිනායිද වරත්තේතා නේ. කියන්නේ ඒ ගැන හිතන්නේ නැතුව hina වෙවි හිටියා. කියන එක නේ. අන්න ඒ වගේ අවස්ථාවලත් අපිට දැකලා ආයක තේරෙනවා. අපිට දැනුණා ඒක කංජිරු නේ. නේද? නනි නනි සෝන කංජි නේ. ඒ වගේ දැනුණා. කියන අවස්ථාවල මෙන්න මේ ගේ කියන එක යොදා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු මේ සිත් එක්කලා කොහොමද මේ ගේ කියන එක යොදාගන්නේ කියලා. හරි. එහෙනම් බලන්න තුන්වෙනි වාක්‍ය කොදොමෝ හුවන්ගෙනි හහනෝ කවෝ මිතා. ඉතින් බලන්න කොදොමෝ කියලා කියන්නේ ළමයා පුවන් කියලා කියනවා අපිට කනස්සල්ලක එහෙම නැත්නම් විශ්වාසයක් නැතිකමක්. ඒ කියන්නේ අන්න ඒ වගේ අදහසක් නේද? විශ්වාසයක් නැතිකමක් එහෙම නැත්නම් කාංසාවක් අන්න ඒ වගේ අදහසකට අපි පුවන් කියලා කියනවා. මේ පුවන් කියන්නේ නාමපදයක් විදිහට අපිට ගන්න පුළුවන්. පුවන් කියලා නාමපදයක් විදිහට ගන්නකොට අපිට ඒක කනස්සල්ලයක් දැනෙනවා. එතකොට නාකේ යෝෂයක් විදිහට පුවන් නා කියලා යොදලා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක නේද අපිට කනස්සල්ලය විදිහට අදහස ගන්න පුළුවන්. ඉතින් මෙතන පුවන්ගෙනි හහනෝ කවෝ මිතා. හහ කියන අපි අම්මගේ කවෝ මූණ බැලුවා. ඒ කියන්නේ ළමයා නේද කනස්සල්ලෙන් අම්මගේ මූණ දිහා බැලුවා.
කියන අදහස. අන්න ඒ වගේ වෙලාවටත් අපිට මේ නාම පදත් එක්කලා මෙන්න මේ ගේ කියන වචනේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි හැම නාම පදයක් එක්කම හැම ඊකේයෝෂයක් එක්කම හැම නාකේයෝෂයක් එක්කම මේ නනි නනි ගේ කියන එක භාවිතා කරන්න බෑ. මේක මම මුලදීත් කිව්වා අපිට දෙයක් අපිට දැනෙන නනි නනි සෝන කංජි ඒ වගේ දැනෙනවා. එහෙම නැත්නම් ඒ වගේ පේනවා. අපිට දැනෙන දෙයක් ගැන විතරක් කතා කරන වචන වලට විතරයි මෙන්න මේ නනි නනි ගේ කියන එක භාවිතා කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න හතරවෙනි වාක්‍ය කරේවා විසින් අරිගෙනි ස්ටේජියෝ අරුයිතා කියලා කියනවා. ඉතින් බලන්න කරේවා ඔහු ජිෂින් කියලා කියනවා අපිට ඒ ගැන විශ්වාසයක් තියෙනවානේ. ජිසින්ගා අරිමස්නේ කියලා කියන්නේ නේ. එතකොට ජිෂින් අන්න බලන්න එතකොට මේ අරිගේ මෙතන මේ අරිමස් කියන එක නෙමෙයි අරිගේ කියලා කිව්වම අරිසෝනා නේ කංජි නේ. ඒ කියන්නේ ජිෂින් කියනවා වගේ හැඟීමක් කියන අදහසට අන්න ඒ වගේ වෙලාවට මේ අරි කියන වචනයත් එක්කත් අපිට මේ ගේ කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ජිෂින් අරිගෙනි ස්ටේජ් එකනේ ස්ටේජ් එක ඕ අරුයිතා. ඒ කියන්නේ ඔහු අර විශ්වාසයෙන් යුතුව ස්ටේජ් එක දිගේ ඇවිද්දා කියන අදහසනේ. අන්න ඒ වගේ අපිට දැකලා නේ නනි නනි සෝන කංජිරුනේ. කියන්නේ ඒ වගේ පේනවා. ඒ කියන්නේ දැනෙනවා. ඒ වගේ පේනවා. වගේ අවස්ථාවල මෙන්න මේ ගේ කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දිගටම N2 lesson එක රැඳී සිටින්න. එහෙමනම් ඊළඟ ජැපනීස් lesson එකකින් එනකම් ගිහිල්ලා එන්න. මිතෙකුරෙතේ අරිගතෝ.